Hi guys, ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ කොත්තු බීට් පාටි එකට. ඉතින් අපි යමු. මොකද වෙන්නේ බලමු ඉතින්. ඉතින් guys OGF එකේ පාක් එක පැත්තේ වාහනේ පාක් කරලා ඉතින් ෆයින් තමයි යන්න ඕනේ. ඉතින් කොළඹ තමයි මේක තියෙන්නේ. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ෆයින් ඇවිදලා යන එක තමයි guys පොඩ්ඩක් අමාරු. ඉතින් guys දැම්ම මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්න මම අනිවාර්යයෙන් reply කරනවා. ඉතින් guys ඔන්න දැන් අපි තැනට ආවා. ඉතින් තාම මහ ගොඩක් සෙනග නෑ. මේ වෙනකොට වෙලාව හවස 4ට විතර වැඩි පටන් ගත්තා. ඉතින් අපි යමු ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලමු. තව යාළුවෝ 4-5 දෙනෙකුත් ඇතුළේ ඉන්නවා කිව්වා. මායි අපේ ෂෙහන් මාත්‍යත් එක තමයි අපි ආවේ. ඉතින් දෙන්නත් එක යම් බලන්න ඇතුළට මොකද වෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් guys මේකට ටිකට් එකක් නැහැ guys. මේකේ තියෙන්නේ Coca-Cola, Sprite, Fanta වගේ බීම් බෝතල් වල ලේබල් එක තමයි මේකේ ටිකට් එක. ඉතින් 180 බීම් එකක් ගත්තා. ඒකේ ලේබල් එක ගලව ගත්තා. බීම් එක බිව්වා. ලේබල් එක මේගොල්ලන්ට දීලා තමයි guys අපි ඇතුළට යන්න ඕනේ. ඉතින් අපි යමු බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න ඕක තමයි guys entrance එක තියෙන්නේ. මෙතනින් ඒගොල්ලෝ check කරලා එහෙම තමයි ගන්නෙ. ඔන්න අපි ලේබල් එක දුන්නා. ඉතින් guys මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම subscribe කරලා නැති කවුරු ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම guys අමතක නොකර bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් upload කරපු තැනින් ඕගොල්ලන්ට notification එකක් එන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට මොකද වෙන්නේ බලන්න. ඔන්න අපේ ලෝචිත මහත්තයා ඉතින් හම්බුණා. ඉතින් යා වේලාසන ඇවිල්ලා ඉඳී. ඉතින් ඉස්සරහට යමු වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා බලමු. මෙයා අපේ ලෝචිත මහත්තයා කොත්තුකුත් තරන් ආවා. කොත්තුව නම් රහයි guys. අවුලකට තියෙන්නේ පොඩ්ඩක් සැරයි. ඉතින් ඔයාලා ආදරය කරන ගොඩාක් ආටිස්ලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ගිහින් බලමු ඒ කවුද කියලා. මං අඳුරන අයත් ගොඩක් ඉන්නවා. ඉතින් බලමු අපි ගිහින් මොකද වෙන්නේ කියලා. ඉතින් guys මේ වෙනකොට මහා ගොඩක් සෙනග නම් ඇවිල්ලා නැහැ. තාම තද බදයක් නැහැ guys. හායි. ඉතින් ඔන්න ඔයගොල්ලෝ අඳුරන ආටිස් කෙනෙක් ඉන්නවා. කොහොමද? ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් අපි ඉතින් පොඩි වීඩියෝ කෑලි දෙක තුනක් ගැහුවා. මගේ බොක්කක්. ඊට පස්සේ guys පොඩි එයාලට පොඩි වීඩියෝ එකක් ඕනි කිව්වා guys. ඉතින් මං කිව්වා හා කියලා. ඉතින් අපි දැන් මේ වීඩියෝ ගන්න ගමන් ඉන්නේ. guys ඉතින් කියන්න තියෙන මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාලට notification එකක් එන්නේ. ඉතින් මගේ TikTok එක, Instagram එක, FB එක ඔක්කොම follow කරලා තියාගන්න. ආදරය ඔයාලා ඔක්කොටම. ඉවර නෑ guys. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ආදරේ. guys ඉතින් ඔයාලා අඳුරනවද බලන්න මෙන්න මෙයාව. හැබැයි ගොඩක් වෙලාවට මේ ස්වරූපෙන් නෙමෙයි මෙයා වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. දැන් අඳුරගත්ත නේද කවුද කියලා. ඉතින් guys දැන් යන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන නේද නානවිලේ song එක viral ගියේ. ඉතින් ඔන්න ඉන්නවා ආටිස්. hi චේතනාක්කා
ඉතින් ගයිස් ඔයාලා තවත් ආදරය කරන කෙනෙක් ඉන්නවා මාත් එක්ක කොහොමද හායි ඊට පස්සේ ගයිස් ඉතින් පොඩි ඩාන්ස් එකක් දාන්න ගත්තා මායිෂයන් මාත්‍යයි. ඉතින් මේනකොට DJ එක තමයි ප්ලේ වෙන්නේ. මියුසිකල් එක දැන් පටන් ගන්න නෑ. මියුසිකල් එක රෑ වෙනවා කියලා තමයි අපි මේනකොට දැන් පටන් ගන්න. දැන් ගයිස් 6:00 විතර තමයි ටයිම් එක. ඉතින් පොඩි ඩාන්ස් එකක් එහෙම දාගෙන කෝක් එකක් බීපී ඉන්දියා. ඉතින් දැන් නම් ගයිස් මියුසිකල් එක පටන් ගන්න තමයි යන්නේ. ගයිස් මේ වීඩියෝ එකේ ඔරිජිනල් සවුන්ඩ් එක නැති වුණාට මගේ ෂෝට් වීඩියෝ වලට මම අනිවාර්යෙන් මේ වීඩියෝ ටික දානවා සවුන්ඩ් ඇරලා. ඉතින් අපි කොපිරයිට් ලා දෙනවා චුටි ප්‍රශ්නයක් තියෙන ඉඳ තමයි ගයිස් අපි සවුන්ඩ් එක වහලා වෙන ට්‍රැක් එකක් දාලා මම වොයිස් කරලා දාන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් මේ වෙනකොට නම් කට්ටිය නටන්න ලැහැස්ති වෙලා තමයි ඉන්නේ. ඒ තාම ඩාන්සින් කරන සෝං නෙමෙයි ප්ලේ කරන්නේ. ඉතින් ගයිස් මේ කෝකොට්ටු බීට් පාටි එකට මං ආපු ෆස්ට් ටයිම්. ඒ උනාට ගයිස් මේක රට වටේම මේ පැවැත්වුවේ 13 වෙනි කෝකොට්ටු බීට් පාටි එක තමයි අපි මේ අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලමු දන්න කට්ටිය දැන් නම් ඩාන්ස් කරනවා ගයිස්. ඔන්න මම වීඩියෝ දෙක තුනක් ගහගත්තා. ඉතින් කට්ටිය දැන් දන්නවනේ. ඉතින් එහාට ඉතින් ඩාන්ස් තමයි තියෙන්නේ ගයිස්. ඉතින් කියන්න වචන නෑ ගයිස්. සුපිරිම ෂෝ එකක් තමයි මේක. මේ වෙනකොට ගයිස් පේනව නේද? ෆුල් කවුන්ට්. ඉතින් අයි පිරලා තියෙන්නේ කට්ටිය කොල්ලෝ ටික ඩාන්ස් කරගෙන යනවා. ඉතින් ඒ වගේම ගයිස් මේකට සුපිරිම ගායකයෝ පිරිසක් ඇවිල්ලා ඉඳියා. ඉතින් අපි ගොඩක් ආදරය කරන කට්ටිය ඇවිල්ලා ඉඳියා. ඉතින් ගයිස් මේක මං අනිවාර්යෙන් කියන්නමයි පෙන්වන්නමයි ඉඳී ගයිස්. මියුසිකල් එක වුණාට පස්සේ ගොඩ දෙනෙක් ඒගොල්ලෝ මෙතන හලලා තිබ්බ බෝතල් අනම්මන shopping bag එක තැන්වල ගොඩවල් ගහලා තිබ්බා. ඉතින් ගොඩාක් ආදරේ ඒගොල්ලන්ට. එහෙම තමයි මිනිස්සු වෙන්න ඕනේ. ආතල් එක අරගෙන එහෙම අස්පස් කරලා එහෙම තමයි මිසිරලා යන්න ඕනේ. ඉතින් ගයිස් ඔන්න වීඩියෝ එක ඉවරයි. අනිවාර්යෙන් subscribe කරන්න. මේක තව කාට හරි බලන්න share කරන්න අනිවාර්යෙන්. TikTok එක, YouTube එක, Instagram එක ඔක්කොම follow කරලා තියාගන්න. ආදරේ.